දියුණුවෙන මනුස්සයට කවදාවත් ඇඟිලි දික් කරන්න එපා සහ දියුණුවෙන මිනිහෙක් මාස්ටර් කරන්න. දියුණු වෙන්න හදන මිනිස්සු ගාව තමයි ලෝකේ Tamanට තව දෙයක් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. සහ මම අකමැති බලයක් තමයි බ්ලේම් කිරි. මට මේ දේ කරගන්න බැරුව ගියේ ඔයා හින්දා. මට අර දේ කරගන්න බැරුව ගියේ අපේ අම්මා හින්දා. අපේ අයියා හින්දා තමයි මට මේ තත්ත්වෙට එන්න බැරුව. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි අපිට මේක කිව්වේ. මගේ යාළුවෝ තමයි මට මේ වගේ. ඒ බයිලා. මම අද උමනාවෙන් මෙතන ඉඳගත්තේ මට කැමතියි. මම තව සතියක උඹට කෝල් කරලා කියන්න බෑ මල්ලිය අර ඉන්ටර්විව් එකේ ගියදේ කපෝ අයින් කරපම් උඹ මගුලක් කෙරුවේ. මම නින්ද ගත්තේ බං මම දැන් වග කියන්න බෑ මේක. තමන්ගේ ජීවිතේ වගකීම අමාසතුයි. මේ මොහොත නිර්මාණය කරේ උඹ නෙබ. මේ නිර්මාණය ඇතුලේ මමත් දැන් පවුල්කාරයෙක්. මම වග කියන්න ඕනේ. මගේ ජීවිතේ ගෙවන හැම තත්පරයකටම මම වග කියන්නේ මට. මම කාටවත් බ්ලේම් කරන්නේ. ජීවිතේ සතුට වෙන්න නම් තමයි සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් එකෙම සක්සස් වෙන්න ඕනේ. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. උඹ ජීවිතේ ඇතුලේ කන කටෝ ටිකම ඇති විඳිනවා කියන්නේ. ඔයා විඳින්න දුක ඇතුලේ ඔයාට ඔයාගේ සාර්ථකත්වය පේනවා කියන්නේ ඒකනේ බං විඳින්න. ඊට පස්සේ ඔයාට අමුතෙන් ආතල් ගන්න දෙයක් නැහැ. ඔයා ඔයාව දියුණු කරන්න ගන්න මහන්සිය මැති ඔයාලා ජීවිතේ විඳිනවා. ලස්සන ගයක් හදලා වාහනයක් අරගෙන දියුණු වෙන්න එක හැමෝගේම ආසාවක්. ආසාව දෙබේ බම් ඒක මස්ට් එක. සමහරකට අනේ මට මෙහෙම එකක් වෙන. මට මේ කාලා බීලා ඉඳලා ඉන්න තිබ්බනම් ඇතුලේ කියලා. මොන රෙද්දක්ද බං? ඒ බොරුද? ඒ බැරි එක අර බංගේ බ්ලේම් කරන එක. කම්මැලියට හිතනවා මේ මොන්නේ නැහැ. පාලේ හිටියනම් අද මේ ලෝකයේ තරුපන්තිය හෝටල් හදලා තියෙන හොඳම වාහන හදලා තියෙන මිනිස්සුන්ට පදින්න බෑ පිටසක්වල ජීවින්ට නෙමෙයි. ඉතින් ඒකක් ගන්න බැරි වෙන්නේ ඇයි? කාටවත් ගන්න බැරි දෙයක් නෑ. මේ ලෝකෙ බෑ කියලා දෙයක් නෑ. කවුරු හරි කියනවා නම් මේ ලැබිලා තියෙන දේ සෑයීමකටපත් වෙන්න ඕන කියලා ඒක හරි. තමා ළඟ තියෙන දේ තමා සෑයීමකටපත් වෙන්න යුතුයි. හැබැයි තමන්ගේ කැපැසිටි එක දැනට වැඩ නොකර ඉන්න මහා ගොප්පයෝ. සමහර කට්ටිය ජීවිතේ ප්ලෑන් එකක් තියෙන අවසාන මොහොතේදී අපි සතුටින් ඉන්නවා. මගේ අවසාන මොහොත දැන් මම දන්නේ නැහැ නේද? ඔබ දන්නවද? ඒතර මම විශ්වාස කරනවා මගේ අවසාන මොහොත මේ ගෙවන මොහොතත් හරි විය හැකියි කියලා. හැබැයි එතකොට මම මේ මොකද සතුටුයි. අපේ අන්තිම කාලේ කියලා විශ්වාස කරනවා ඒ ටිකක් තව අවුරුදු ගාණක් වයසට ගියාම නේ බං. ඒ කාලේ ජීවත් වෙන්න සල්ලි ටිකක් ඕන කියලා කියන්නේ මං අහන්නේ වයසට ගියාම ජීවත් වෙන්න සල්ලි මොකටද? ලෙඩ ඇඳේ ඉඳලා මොකටද බම්බට සල්ලි මොන මගුලක් කරන්නේ? ඒ කියන්නේ ඔයාට දරුවන්ට බෙදලා දෙන්න තියෙනවා ඒ ටික බෙදලා දෙන්න. තමන්ගේ සාර්ථකත්වය තමන්ට අවුරුදු 25 35 විතර වෙද්දී අත්දකින්න බැරි නම් ඒක පව් බං අපේ ආත්මයට කරන. වයසට යනකම් ඉන්න එපා. ජීවිතේ තමන්ව සතුටු කරන්න සහ තමන්ගේ වටපිට ඉන්න කට්ටිය සතුටු කරගන්න. අවසානයේ ප්ලෑන් එකක් තියාගන්න. මම පොරක් නෙමෙයි මම පොරක් කරුවේ ඕගොල්ලෝ. මම පොරක් කරපු ඕගොල්ලොම හැම වෙලෙම විශ්වාස කරන්න තමන්ගේ හැකියාව. තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය. තමන්ගේ හැකියාව තමන්ගේ ශක්තිය විශ්වාස කරන්න පොරක් වෙනවම හැම වෙලාවෙම තමන්ට කරන්න පුළුවන් කියන එක. වැඩකට බැස්සොත් තමයි මේ වැඩේ තියෙන පැතිකඩවල් පේන්නේ. වැඩට බහින්න නැතුව ඇඳුරලා මොන්න කුඹ විදිහට වැඩවල් වෙන්නේ බෑ. ඔයා ආස කරන දේ බහින්න. බැස්සට පස්සේ මොකට මේ පැතිකඩවල් පේන්නේ. කවදාවත් ඔයාට කරන්න බැරුව ගිය දේට බ්ලේම් කරන්න එපා කාටවත්. වැඩේ කරගෙන